හරි. මුලින්ම ආර්ථික විද්‍යාව හැඳින්වීම පාඩම යටතේ අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න යනකොට මුලින්ම අපි ආර්ථික විද්‍යාව සඳහා නිර්වචනයක් ගොඩනගා ගන්නවා. එහෙනම් අපි දැන් මේ උත්සාහ කරන්නේ ආර්ථික විද්‍යාව සඳහා නිර්වචනයක් ගොඩනගා ගන්න. හරි. එහෙනම් පොඩ්ඩක් අපි මුලින්ම බලමු ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අපි පොඩි සරල තේරුමක් ගමු ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක්. මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂය. හරි. මුලින්ම ඔන්නක පොඩ්ඩක් මතක තියාගමුකෝ ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම. එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව කියන විෂය මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක්. හරි. මුලින්ම ওই කාරණා පොඩ්ඩක් මතක තියාගමු. මතක තියාගෙන අපි පොඩි සංකල්ප ටිකක් ඉගෙන ගන්නයි යන්නේ. හරි. පළවෙනි සංකල්පය තමයි අවශ්‍යතාවයක් කියලා කියන්නේ මොකක්ද? අවශ්‍යතාවය. ඊළඟ සංකල්පය තමයි උවමනාවක් කියලා කියන්නේ මොකක්ද? උවමනාවක් කියලා කියන්නේ මොකක්ද? හරි. අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල්. අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දෙයක්. ඒ වගේම තමයි උවමනාවක් කියලා කියන්නේ. මුලින්ම මේ උවමනා ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් අවශ්‍යතාවට චුට්ටක් උදාහරණයක් එහෙම දීලා පටන් ගමුකෝ. අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිසුන්ට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල්. උදාහරණ විදිහට ගත්තොත් එහෙම ආහාර, ඇඳුම්, වාසස්ථාන, ඒ වගේම තමයි අධ්‍යාපනය, ප්‍රවාහනය වෙන්න පුළුවන්, ආරක්ෂාව වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, කරුණාව වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මිනිසුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන අනිවාර්ය සාධක ටිකට තමයි අපි කියන්නේ අවශ්‍යතාවයන් කියලා. හරි. එහෙනම් අපි ඊළඟට බලමු පොඩ්ඩක් මේ උවමනාවන් කියලා කියන්නේ මොකක්ද? උවමනාවන් කියලා කියන්නේ මෙන්න මේ අපි කතා කරපු අවශ්‍යතාවයන්. මෙන්න මේ කතා කරපු අවශ්‍යතාවයන් සපුරා ගන්න ලබන විවිධ ආකාර ටිකක්. අවශ්‍යතාවයන් සපුර ගන්න විවිධ ආකාර ටිකට අපි කියනවා උවමනාවන් කියලා. හරි. එහෙනම් බලමු මේ ආහාර කියන අවශ්‍යතාවය අපි සපුර ගන්නේ කොහොමද? සපුර ගන්නේ බත් කාලා අපිට ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් බත් කන්න බැයි නම් අපි ඉන්දියාප ටිකක් කන්න පුළුවන්. ඉන්දියාප කන්න පුළුවන්. ඒ වගේම තමයි රොටි කන්න පුළුවන්, තෝසේ කන්න පුළුවන්. ওই වගේ ඕන කෑම જાතියක් කාලා අපිට ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. එහෙනම් මේ බලන්නකෝ උවමනාවක් කියලා කියන්නේ මොකද්ද? අවශ්‍යතා සපුර ගන්න ලබන විවිධ ආකාර. එහෙම නැත්නම් විවිධ ස්වරූප ටිකට තමයි අපි කියන්නේ උවමනාවක් කියලා. හරි. අපි මෙතනත් චුට්ටක් බලමුකෝ. ඇඳුම් කියන අවශ්‍යතාවය සපුර ගන්න තියෙන උවමනාවන් මොනවද? එහෙම නැත්නම් ඇඳුම් කියන අවශ්‍යතාවය සපුර ගන්න විවිධ ආකාරයන් මොනවද? අපිට කලිසම් අඳින්න පුළුවන්. කලිසම් අඳින්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඕන සරම් අඳින්න පුළුවන්. සරම් අඳින්න පුළුවන්. කාන්තා පාර්ශවයක් විදියට නම් ගවුම් අඳින්න පුළුවන්. හරිද? ගවුම් අඳින්න පුළුවන්, සාරිය අඳින්න පුළුවන්, ළමා සාරිය අඳින්න පුළුවන්. මේ ඕනම ආකාරයේ කලිසමකින් වෙන්න පුළුවන්, සරමකින් වෙන්න පුළුවන්, ගවුමකින් වෙන්න පුළුවන්. වෙන්නේ මොකද්ද? ඇඳුම් කියන අවශ්‍යතාවයේ සැපිරෙන එක. හරි. එහෙනම් මෙන්න අවශ්‍යතාවයන් කියලා කියන්නේ මොකද්ද? අවශ්‍යතාවයන් කියලා කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල්. මේවා අනිවාර්යයෙන්ම ජීවත් වීම සඳහා සපුර ගන්න ඕන දේවල් ටික. ඒ වගේම තමයි ඒ කතා කරපු අවශ්‍යතාවයන් එහෙම නැත්නම් මේ මිනිස්සු ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල් ටික ඉටු කරගන්න විවිධ ආකාර ටිකට අපි කියනවා උවමනාවන් කියලා. හරි. එහෙනම් ඔන්න දැන් අවශ්‍යතාව සහ උවමනා කියන සංකල්ප දෙක පැහැදිලි. හරි. තවත් අපි සංකල්ප දෙකක් තියෙනවා ඉගෙන ගන්න. ඒක ඉගෙන ගන්න කලින් පොඩ්ඩක් මෙන්න මේක පොඩ්ඩක් බලන්නකෝ. මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එක ආර්ථික විද්‍යාවෙන් කරන්නේ. හරි. චුට්ටක් මේ බලන්නකෝ. මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව. එහෙනම් මිනිස්සුන්ගේ හැසිරීම තීරණය කරන තවත් සාධක දෙකක් තියෙනවා. ඒ සාධක දෙක තමයි අවශ්‍යතාවයන් හා උවමනාවන්. හරි. අපි අවශ්‍යතා හා උවමනා හඳුනාගත්තා වගේම අපි තව සංකල්ප දෙකක් හඳුනා ගන්න ඕනේ. ඒ සංකල්ප දෙක තමයි නිෂ්පාදනය සහ නිෂ්පාදිතය කියන සංකල්ප දෙක. එහෙනම් මුලින්ම අපි නිෂ්පාදිතය සහ නිෂ්පාදනය කියන සංකල්ප දෙකෙන් අපි එකක් ගමු නිෂ්පාදනය කියන සංකල්පය. එහෙනම් නිෂ්පාදනය කියන සංකල්පය මම පැහැදිලි කරන්න මෙහෙම ක්‍රියාවලියක් පොඩ්ඩක් ඇඳ ගන්නවා. යෙදවුම් තියෙනවා. ඊට පස්සේ ක්‍රියාවලියක් තියෙනවා. ඊට පස්සේ නිමෝම කියලා එකක් තියෙනවා. හරි. පස්සේ බලමු මේවා මොනවද කියලා හරියටම දැන් පොඩ්ඩක් බලා ගන්නකො. හරි. එහෙනම් මම දැන් කලිසමක් මහන්නයි යන්නේ. හරි. කලිසමක් මහන්න යන්නේ. එහෙනම් මේ බලන්නකො කලිසමක් මහන්න මොනවා හරි දේවල් ටිකක් මට යොදා ගන්න සිද්ධ වෙනවා. කලිසමක් නිකන් මැහෙන්නේ නැහැනේ. කලිසමක් නිකන් එළියට එන්නේ නැහැනේ. එහෙනම් අපිට ඒකට යොදා ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එහෙනම් මේ යෙදවුම් වලට මම දානවා මේ කලිසම මහ ගන්න, කලිසම හදා ගන්න යොදවන්න ඕනේ මොනවද කියලා. හරි. රෙදි එපැයි. රෙදි ඕනේ,
නූල් ඕනේ, ඒ වගේම තමයි ෂිපර් ඕනේ. දැන් මේ ටික තිබ්බටත් මදි. තව ශ්‍රමිකයෙකුත් එපා. ශ්‍රමිකයෙකුත් යොදා ගන්න වෙලා තියෙනවා. ශ්‍රමිකයෙකුත් යොදා ගන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ටික විතරක් තිබ්බට මදි. මැෂින් එකකුත් මේකට යොදා ගන්න වෙලා තියෙනවා. හරි. එහෙනම් මගේ කලිසම හදන නිෂ්පාදන ක්‍රියාවලට මෙන්න මම දේවල් ටිකක් යොදවගත්තා. මේ යොදවගත්ත දේවල් ටික බලන්න රෙදි නූල් ෂිපර් ශ්‍රමිකයෝ මැෂිම වගේ දේවල් ටික. හරි. දැන් මේ ටික තිබ්බා කියලා මේ ටික ඔහේ තිබ්බා කියලා කලිසමක් බවට පත් වෙන්නේ නැහැ. හා එහෙනම් මේ ටික යම්කිසි ක්‍රියාවලියකට අපි භාජනය කරන්න ඕනේ ඊළඟට. යම් process එකකට යම් ක්‍රියාවලියකට භාජනය කරාට පස්සේ අවසානයේ එළියට එනවා කලිසමක්. අවසානයේ එළියට එනවා කලිසමක්. හරි. එහෙනම් මොකද්ද මේ නිෂ්පාදනය කියලා කියන්නේ? නිෂ්පාදනය කියලා කියන්නේ මෙතනටවත් නෙමෙයි. නිෂ්පාදනය කියලා කියන්නේ මෙන්න මේ යෙදවුම් ටිකක් නිමවුමක් බවට පත් කරු මේ සමස්ත ක්‍රියාවලියට තමයි අපි කියවන්නේ නිෂ්පාදනයක් කියලා. නිෂ්පාදනයක් කියලා. හරි. යෙදවුම් ටික නිමවුම් බවට පත් කරපු මේ සමස්තම ක්‍රියාවලියට මේ සමස්ත ක්‍රියාවලියට අපි කියනවා නිෂ්පාදනයක් කියලා. හරි. එහෙනම් ඔන්න නිෂ්පාදනය පැහැදිලි. නිෂ්පාදනය කියලා කියන්නේ ක්‍රියාවලියක්. එහෙම නැත්නම් process එකක්. process එකක්. මේ දැක්කනේ මේ යෙදවුම් ටිකක් නිමවුමක් බවට පත් කරපු මේ සමස්ත ක්‍රියාවලියට තමයි අපි කියන්නේ නිෂ්පාදනයක් කියලා. හරි. ඊළඟට අපි බලමු තව සංකල්පයක්. අනිත් සංකල්පය. නිෂ්පාදිතය කියන එක. මේ බලන්නකෝ. මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය අවුට්පුට් එකක් විදිහට ආපු කලිසම. හරි. කලිසමට මොකද කරන්නේ? ලස්සනට මහල ඉවර වෙලා ටැග් එහෙම ගහලා අර පොඩි පොඩි ටැග් ටිකක් ගහන්න එපා විකුණන්න ඉස්සෙල්ලා. ටැග් ටික ගහලා ඉවර වෙලා විකිණීම සඳහා මෙන්න රෙදි කඩේක රෙදිපිලි අලවිසලක විකුණන්න දාලා තියෙනවා. හරි. විකිණීම සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. විකිණීමට ඉදිරිපත් කරලා තියෙනවා. විකිණීමට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් මේ බලන්න. මෙන්න මේ කියන කලිසම මේ අවුට්පුට් එකෙන් ආපු කලිසම විකිණීම සඳහා ඉදිරිපත් කරාට පස්සේ අපි ඒකට කියනවා නිෂ්පාදිතයක් කියලා. ඒකට කියනවා නිෂ්පාදිතයක්. නිෂ්පාදිතයක්. හරි. මේ බලන්නකෝ වැඩේ ඉවරයි දැන්. නිෂ්පාදිතයක් කියලා කියන්නේ මොකක්ද එහෙනම්? නිෂ්පාදිතයක් කියලා කියන්නේ විකිණීම සඳහා වෙළඳපළකට ඉදිරිපත් කරලා තියෙන ඕනෑම දෙයක්. හරි. එදිනෙදා අපි වෙළඳපළට යනවා. වෙළඳපළට ගියාට පස්සේ විකිණීම සඳහා ඉදිරිපත් කරපු ඕනතරම් දේවල් දක්නට ලැබෙනවා. ඉතින් මේ විකිණීම සඳහා වෙළඳපළකට ඉදිරිපත් කරලා තියෙන ඕනෑම දෙයක් අපි හඳුන්වනවා නිෂ්පාදිතයක් විදිහට. එහෙනම් මේ නිෂ්පාදිත කියලා කියන්නේ මේ නිෂ්පාදනය කියන process එකේ output එක. ඒ කියන්නේ හදලා ඉවර කරපු දේවල් ටිකට තමයි අපි නිෂ්පාදිතයක් කියලා කියන්නේ. උනේ දැන් විකිණීම සඳහා වෙළඳපළ ඉදිරිපත් කරන්න බෑනේ හදලා ඉවර නැති එක. හරි. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් හදලා ඉවර කරලා වෙළඳපළකට ඉදිරිපත් කරපු ඕනෑම දෙයකට අපි කියනවා නිෂ්පාදිතයක් කියලා. හරි. එහෙනම් ඔන්න නිෂ්පාදිතය සහ නිෂ්පාදනය කියන සංකල්ප දෙක දැන් පැහැදිලි. හරි. ඒ අස්සෙම තව පොඩි චූටි පොඩි සංකල්පයක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් මෙහෙම හඳුනගමු. මේවා ගැඹුරට කතා කරන අපි පස්සේ දැන් අපි පොඩ්ඩක් සරලව මතු පිටින් පොඩ්ඩක් මේක තේරුම් ගමු. හරි. මේ බලන්නකෝ. මේ කලිසමක් මහන නිෂ්පාදන ක්‍රියාවලියක් මේ තිබ්බේ. කලිසමක් මහන නිෂ්පාදන ක්‍රියාවලිය. මේ කලිසමක් මහන නිෂ්පාදන ක්‍රියාවලියට මේ යොදවපු දේවල් ටික තියෙනවානේ. මේ යොදවපු දේවල් ටික මේ නිෂ්පාදන ක්‍රියාවලට යොදවපු දේවල් ටික තියෙනවානේ. මෙන්න මේ යොදවපු දේවල් වලට අපි පොදුවේ කියනවා නිෂ්පාදන සම්පත්. හරිද? හරියට මේවා පස්සේ ඉගෙන ගන්න පුළුවන්. දැන් පොඩ්ඩක් මේවට කියනවා අපි නිෂ්පාදන සම්පත් කියලා. මූලික වශයෙන් පොඩ්ඩක් හඳුනගමු. හරි. නිෂ්පාදන සම්පත්. එහෙනම් මේ බලන්නකෝ. ඔයාලට පොඩි දෙයක් තේරුම් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ බලන්න නිෂ්පාදන ක්‍රියාවලියකට යොදවන ඕනම දෙයකට අපි කියනවා නිෂ්පාදන සම්පත් කියලා. හරි. එහෙනම් මේ බලන්නකෝ දැන් චුට්ටක් අය පොඩ්ඩක් මේක තව පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යන්න ඔහොමම මෙන්න තියෙනවා. හරි. කලිසමක් මහන නිෂ්පාදන ක්‍රියාවලිය තියෙනවා. මේ කියන නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුම් විදිහට දාන ඕනම දෙයකට අපි කියනවා සම්පත් කියලා. ඊළඟට මේ කියන නිෂ්පාදන ක්‍රියාවලියේ අවුට්පුට් එක විදිහට මෙන්න කලිසමක් ඇවිල්ලා තියෙනවා. ඒක විකිණීම සඳහා වෙළඳපොළ ඉදිරිපත් කරාම අපි කියනවා නිෂ්පාදිතයක් කියලා. හරි. අපි එහෙනම් තව පොඩ්ඩක් මේක තව මෙතනින් එහාට පොඩ්ඩක් තව චුට්ටක් කතා කරන්න තියෙනවා. එහෙනම් අපි යන් එතනට. පොඩ්ඩක් බලමු මුලින්ම ඉගෙනගත්ත දේවල් පොඩ්ඩක් ආයි පොඩ්ඩක් අපි මතකයට අරන් බලමු චුට්ටක් මතකයිද කියලා. මේ මුලින්ම කිව්ව කාරණාව තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක්. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ හැසිරීම තීරණය කරන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒ දෙක තමයි අවශ්‍යතාව හා උවමනා. ඊළඟට අපි අවශ්‍යතාව විදිහට එක උදාහරණයක් අරන් තිනවා ඇඳුම්. හරි අවශ්‍යතාව කියලා කියන්නේ මිනිස්සුන්ට අනිවාර්යෙන් සපුර ගන්න ඕන දේවල්. එහෙනම් මම මේ උදාහරණයක් ගත්තා ඇඳුම් කියන උදාහරණය. ඒ වගේම තමයි මං ඒ වෙනුවෙන් තියෙන උවමනාවක් ගත්තා ඔන්න කලිසමක් විදිහට. හරි. ඊළඟට අපි මොකද කරන්නේ? මෙන්න කලිසමක් හදන නිෂ්පාදන ක්‍රියාවලියක් මං ඇඳගත්තා. ඒකට මෙන්න යෙදවුම් දැම්මා. යෙදවුම් දාලා ඉවරලා ඒවා යම් ක්‍රියාවලියකට භාජනය කරලා අවසානයේ එළියට ගත්තා නිමවුමක්.
මෙන්න මේ දාපු යෙදවුම් ටිකට අපි කියනවා නිෂ්පාදන සම්පත් ටිකක් කියලා. හරි. නිෂ්පාදන සම්පත්. හරි. ඊළඟට මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් එළියට එන කලිසම විකිණීම සඳහා වෙළඳපළකට ඉදිරිපත් කරාට පස්සේ අපි කියනවා නිෂ්පාදිතයක් කියලා. හරි. බලන්න පොඩි සම්බන්ධතාවයක් දැන්ට පේනවද කියලා. පේනවද කියලා බලන්න. හරි කමන්න. චුට්ටක් යන්කෝ තව පොඩ්ඩක් අපි ඉස්සරහට මේ බලන්න. ඊළඟට නිෂ්පාදිතයක්. හොඳට බලන්න. නිෂ්පාදිත බිහි වෙන්න හේතුව. ඔන්න මම පොඩ්ඩක් මේක කතා කරනවා පොඩි ගැඹුරු තැනකට අරන් යන්න. හරි. නිෂ්පාදිත. නිෂ්පාදිතයක් කියන එකක් ඇත්තටම බිහි වෙන්න හේතුව මොකක්ද? මේ බලන්නකො නිෂ්පාදිතයක් කියලා දෙයක් ඇත්තටම බිහි වෙන්න හේතුව මොකක්ද? හොඳට බැලුවොත් එහෙම පේනවා මිනිස්සුන්ට ඇඳුම් කියන අවශ්‍යතාවයක් ආවා. ඒ වෙනුවෙන් මිනිස්සු කලිසම් අඳින්න පෙළඹුණා. ඒ කියන්නේ කලිසමක් අඳින්න උවමනාවක් ඇති වුණා. ඊළඟට බලන්න මෙන්න මේ කලිසම ඔන්න දැන් ගාමන්ට් ෆැක්ටරිය මහනවා. ගාමන්ට් ෆැක්ටරිය මහනවා. ගාමන්ට් ෆැක්ටරිය මහපු කලිසම විකිණීම සඳහා ඉදිරිපත් කරාම නිෂ්පාදිතයක් බවට පත් වුණා. එහෙනම් මේ නිෂ්පාදිතේ බිහි වෙන්න මූලික වෙච්ච හේතුව මොකක්ද? මූලික වෙච්ච හේතුව තමයි අවශ්‍යතා හා උවමනා. අන්න ඇඳුම් කියන අවශ්‍යතාවයක් ආවා. ඒ වෙනුවෙන් කලිසමක් අවශ්‍ය වුණා මිනිස්සුන්ට. කලිසමක් උවමනා වුණා මිනිස්සුන්ට. එහෙනම් ඒ කලිසම උවමනා වෙච්ච නිසා ගාමන්ට් ෆැක්ටරි වල කලිසම් මහන්න වුණා. ඊට පස්සේ ගාමන්ට් ෆැක්ටරියෙන් මහලා ඉවර කරලා වෙළඳපළකට විකිණෙන්න දාපු කලිසමට අපි කියනවා නිෂ්පාදිතයක් කියලා. එහෙනම් අපිට මේක දිහා බැලුවට පස්සේ පැහැදිලිව පේනවා නිෂ්පාදිතයක් බිහි වෙන්න හේතුව මොකද්ද? මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා හා උවමනා. හරි. එහෙනම් එක පොඩ්ඩක් දැන් ඔලුවට දාගන්න. මේ කියන ආර්ථිකයේ එහෙම නැත්නම් අපි මේ කියන වෙළඳපොළවල වල තියෙන නිෂ්පාදිත බිහි වෙන්න මූලික හේතුව තමයි මිනිස්සුන්ට අවශ්‍යතා හා උවමනා පැවතීම. හරි. මේක තව පොඩ්ඩක් එහාට අපි අරගෙන යමු. නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා. හරි. මොනවද මේ භාණ්ඩ හා සේවා කියලා කියන්නේ? නිෂ්පාදිතයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි භාණ්ඩ හා සේවා. හරි. මේ බලන්නකො විකිණීම සඳහා ඉදිරිපත් කරපු ඕනෑම දෙයකට අපි කියනවා නිෂ්පාදිතයක් කියලා. මම මෙහෙම භාණ්ඩ හා සේවා හඳුන්වලා දෙන්නම්. දැන් ඔයගොල්ලෝගේ BS වල නම් මේවා පොඩ්ඩක් වැඩිපුර හඳුන්වලා දෙනවා ඇති. කමන්නේ අපි දැන්ට අවශ්‍ය නැහැ. අපි දැන්ට පොඩ්ඩක් මේ භාණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද කියන එක සරලව පොඩ්ඩක් හඳුනගමු. පස්සේ භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියන එක තව පොඩ්ඩක් වැඩිපුර හඳුනගමු. හරි. දැන්ට බලමු මෙහෙම. නිෂ්පාදිතයක් කියලා කියන්නේ විකිණීම සඳහා වෙළඳපළකට ඉදිරිපත් කරපු දෙයක්. එහෙනම් නිෂ්පාදිත කොටස් දෙකක් තියෙනවා භාණ්ඩ හා සේවා. හරි. එහෙනම් භාණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද? භාණ්ඩයක් කියලා කියන්නේ විකිණීම සඳහා වෙළඳපළට ඉදිරිපත් කරපු භෞතික පැවැත්මක් තියෙන ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. එහෙම මතක තියාගන්නකෝ දැනට. හරි. එහෙනම් භාණ්ඩ කියලා කියන්නේ මොකද්ද? විකිණීම සඳහා වෙළඳපළට ඉදිරිපත් කරපු අර භෞතික පැවැත්මක් තියෙන ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. අල්ලන්න පුළුවන් දේවල් කියලා හිතා ගන්නකෝ. ඒ ඇති දැන්ට එහෙම හිතා ගන්නවා. සේවා කියලා කියන්නේ මොනවද? අල්ලන්න බැරි භෞතික පැවැත්මක් නැති විකිණීම සඳහා වෙළඳපළකට ඉදිරිපත් කරපු දේවල්. හරි. මොනවද එහෙනම් මේ භාණ්ඩ හා සේවාවට උදාහරණ? ඔයාලා එදිනෙදා කඩෙන් ගිහිල්ලා විකිණීම සඳහා ඉදිරිපත් කරලා තියෙන බිස්කට් පැකට් එකක් ගන්නවා. ඉතින් අල්ලන්න පුළුවන් භෞතිකව තියෙන. එහෙනම් බිස්කට් පැකට් එක ඇවිල්ලා භාණ්ඩයක්. ඔයා වෙළඳසැලකට ගිහිල්ලා බුක් ෂොප් එකකට ගිහිල්ලා පොතක් ගන්නවා. එහෙනම් පොත විකුණන්න ඉදිරිපත් කරපු දෙයක්. ඒ කියන්නේ නිෂ්පාදිතයක්. ඒක අල්ලන්න පුළුවන්. ඒ හින්දා ඒකට අපි කියනවා භාණ්ඩයක්. නමුත් සේවා කියලා කියන අල්ලන්න බැරි භෞතික පැවැත්මක් නැති දේවල්. ටියුෂන් පන්තියක ගුරුවරයෙක් උගන්වනවා. ඔව් ටියුෂන් පන්තියකනේ ගුරුවරයා උගන්වන්නේ. ඒ කියන්නේ විකිණීම සඳහා ඉදිරිපත් කරපු දෙයක්. නමුත් විකිණීම සඳහා ඉදිරිපත් කරපු දේ අල්ලන්න භෞතිකව දකින්න බෑ. එහෙනම් ඒකට කියනවා සේවාවක්. වෛද්‍යවරයෙක් මෙඩිකල් සෙන්ටර් එකකදී එන රෝගීන්ට වෛද්‍ය උපදෙස් දෙනවා. අන්න මෙඩිකල් සෙන්ටර් එක මෙඩිකල් සෙන්ටර් එකක් කිව්ව ගමන් අර බෝඩ් එකක් දාලා තියෙනවා. මෙඩිකල් සෙන්ටර් කියලා බෝඩ් එක දාලා ඕපන් කියලා බෝඩ් එක දාලා තියෙනවා. ඒ කියන්නේ විකිණීම සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදිතයක්. හැබැයි නිෂ්පාදිතේ භෞතික පැවැත්මකුත් නෑ අල්ලන්නත් බෑ. ඒකට අපි කියනවා සේවාවක්. හරි. එහෙනම් මේ කතාව පොඩ්ඩක් තව චුට්ටක් අපි මේ සම්බන්ධ කරගමු කර අපි උඩ ඉඳන් පල්ලෙහාට ආපු කතාවට. නිෂ්පාදිත බිහි වෙන්න හේතුව තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා. මිනිස්සුන්ට ඇඳුම් කියන අවශ්‍යතාවය ආවා. ඒ වෙනුවෙන් කලිසමක් අඳින්න උවමනාවක් ආවා. ඒ නිසා තමයි ගාමන්ට් ෆැක්ටරි වල කලිසම් මහන්නේ. දැන් මිනිස්සුන්ට කලිසමක් අඳින්න උවමනා නැත්නම් ගාමන්ට් ෆැක්ටරි වල කලිසම් මහලා වැඩක් නැහැ. ඊට පස්සේ ගාමන්ට් ෆැක්ටරියෙන් එළියට වැටෙන කලිසම නිෂ්පාදිතයක් බවට පත් වුණා. ඊළඟ නිෂ්පාදිත කොටස් දෙකයි භාණ්ඩ හා සේවා. එහෙනම් අපි මෙහෙම අවබෝධයක් ගත්තොත් නිෂ්පාදිත බිහි වෙන්න හේතුවත් අවශ්‍යතා හා උවමනා වගේම තමයි භාණ්ඩ හා සේවා බිහි වෙන්න හේතුවත් මොකද්ද? අවශ්‍යතා හා උවමනාම තමයි. ආයේක වෙනසක් නැහැ. ඉතින් නිෂ්පාදිත කොටස් දෙකක් නම් භාණ්ඩ හා සේවා කියලා කියන්නේ. භාණ්ඩ හා සේවා කියලා දෙයක් මේ ලෝකේ පවතින හේතුවත් මිනිසුන්ගේ අවශ්‍යතා හා
උවමනා. එහෙනම් ඔන්න ඔය මූලික අවබෝධය ඔන්න උතනින් තියාගන්න දැන්. දැන් අපි බලමු අපිට පොඩ්ඩක් මතකද මේ යන ගමන නැත්තම් මේ කොහෙද මේ අපි යන්නේ කියන එක පොඩ්ඩක් මතකයිද බලමුකෝ. දැන් චුට්ටක් කතා කරපු හින්දා ඒක අමතක වෙලා ඇති. අපි මේ යන්නේ ආර්ථික විද්‍යාවේ හැඳින්වීමේ යටතේ ආර්ථික විද්‍යාවට නිර්වචනයක් හදාගන්න මේ යන්නේ. ඒ නිර්වචනයක් හදාගන්න යන ගමනේදී අපි කතා කරපු දේවල් ටිකක් තියෙනවා. අපි කතා කරපු දේවල් තමයි මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක් තමයි ආර්ථික විද්‍යාව. ඒ වගේම තමයි අපි මෙතන සංකල්ප කිහිපයක් කතා කරා. අවශ්‍යතා, උවමනා, ඒ වගේම තමයි නිෂ්පාදනය සහ නිෂ්පාදිතය. තව සම්පත් කියලා පොඩි කෑල්ලකුත් මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. හරි. එහෙනම් මේ මම මෙච්චර පැහැදිලි කරපු දේවල් වලින් අපේ නිර්වචනය ගොඩනගා ගන්න යන ගමනේදී අපිට වැදගත් වෙන දේවල් ටික මම මෙහෙම එකින් එක පල්ලෙහාට පොඩ්ඩක් ලියන්නම්. හරි. පළවෙනිට වැදගත් වෙන එක තියෙනවා මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක් තමයි ආර්ථික විද්‍යාව. හරි. ඒක අපි තියාගෙන හැමම මේ අපි දැන් ඉගෙනගත්ත සංකල්ප වලින් මගේ නිර්වචනය ගොඩනගා ගන්න ඕන කරන දේවල් ටික ලියාගෙන මම මේ ටික මකලා දානවා. හරි. ඔන්න බලාගන්න. එහෙනම් මකන්න කලින් මම චුට්ටක් ආයෙ පොඩ්ඩක් මේ කියන්නම්කෝ. මේ බලන්නකෝ. භාණ්ඩ හා සේවා කියලා දෙයක් බිහි වෙන්න හේතුව තමයි මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාව වුණා. ඒක පැහැදිලිව පේනවනේ. ඇඳුම් කියන අවශ්‍යතාවයක් මිනිස්සුන්ට ආවා. ඒ වෙනුවෙන් මිනිස්සු කලිසම් අඳින්න උවමනාවක් ඇති කරගත්තා. එහෙනම් මේ කලිසම මේ උවමනාවක් ඇති කරගත්ත කලිසම මෙන්න නිෂ්පාදන ක්‍රියාවලියක මහන්න වුණා. කලිසම් නිකන් හැදෙන්නේ නැහැ. කලිසම් නිකන් ගස් වලින් වැටෙන්නේ නැහැනේ. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් කලිසම ඉටු කරගන්න වුණා. කලිසම බිහි කරගන්න වුණා. එහෙනම් ඊට පස්සේ මොකද වුනේ? ඒ කලිසම විකිණීම සඳහා ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාම මේකට කියනවා නිෂ්පාදිතයක් කියලා. හරි. එහෙනම් ඔන්න වැඩේ හරි. ඒ වගේම තමයි භාණ්ඩ හා සේවා කියන දේවල් නිකම් බිහි වෙන්නේ නැහැ. ඒවා නිෂ්පාදන ක්‍රියාවලියකට සම්පත් දාලා තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරගන්න වෙන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එහෙනම් මට ඕන කරන්නේ මේ කතාව තුලින් මෙන්න මේ අවසාන නිගමන දෙකක් විතරයි. මොකක්ද දන්නවද නිගමන දෙක? මෙන්න මේ අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න තමයි මිනිස්සු නිර්මාණය කරගත්තේ භාණ්ඩ හා සේවා කියලා දෙයක්. හරිද? මේ අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න තමයි මිනිස්සු භාණ්ඩ හා සේවා කියලා දෙයක් බිහි කරගත්තේ. ඒ වගේම තමයි භාණ්ඩ හා සේවා නිකන් බිහි වෙන්නේ නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියකට සම්පත් යෙදවීමක් තුලින් තමයි භාණ්ඩ හා සේවා බිහි වෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි මට ඕන කරන දේවල් ටික. එහෙනම් මට ඕන කරන දේවල් ටික මේ ටික මතලා මං ලියා ගන්නම් පැත්තට. හරි. එහෙනම් මෙන්න මේ ටික තමයි ඕන කරන දේවල්. ඕන කරන දේවල් තමයි පළවෙනි එක මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක් නේ ආර්ථික විද්‍යාව. ඊළඟට මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න. එහෙම නැත්නම් සපුරාලන්න. තෘප්තිමත් කරන්න. එහෙම නැත්නම් සපුරාලන්න තමයි භාණ්ඩ හා සේවා බිහි කරගෙන තියෙන්නේ. භාණ්ඩ හා සේවා බිහි කරගෙන තියෙන්නේ. හරි. ඔන්න ඒක ලියුවා. ඒ වගේම තමයි භාණ්ඩ හා සේවා කියන දේවල් නිකන් අහසින් වැටෙන්නේ නැහැ. ඒවා මිනිස්සු හදා ගන්න දේවල්. නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් මිනිස්සු එළියට ගන්න දේවල් තමයි භාණ්ඩ හා සේවා කියලා කියන්නේ. එහෙනම් මේ කියන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරගන්න අනිවාර්යයෙන්ම සම්පත් තියෙන්න ඕන. සම්පත් භාවිතයකින් තොරව ඉතින් භාණ්ඩයක් හෝ සේවාවක් හදාගන්න බෑ. හරි. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. එහෙනම් මෙන්න වැදගත් කාරණා තුන මම ලියාගත්තා. ওই ටික ඔයාලගෙත් අවබෝධය තියෙන්න ඕනේ. හරි. එහෙනම් අපි පොඩි තව චූට්ටක් අවශ්‍යතා හා උවමනාවල පොඩි දෙයක් තියෙනවා කතා කරන්න. ඒකත් පොඩ්ඩක් කතා කරලා මේ නිර්වචනය හදාගන්නෙමු. හරි. මේ බලන්නකො. අපි අවශ්‍යතා හා උවමනාවල පොඩි වෙනස්කම් ටිකක් බලමු. පොඩි වෙනස්කම් ටික. මොනවද වෙනස්කම් ටික? අවශ්‍යතා කියන දේවල් අපි නිර්වචනයෙම කියනවා අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕනේ. ඕනේ. ඇඳුම්, පැළඳුම්, ඒ වගේම තමයි ජලය, වාතය, ආහාර වගේ දේවල් අපි අවශ්‍යතා කියලා කියන අපි නිර්වචනයෙම කියනවා මිනිසාට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දේවල් අවශ්‍යතා. හරි. එහෙනම් අනිවාර්ය වේ. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්ය වේ. මේ අපිට විභාගයෙන් අහන්නේ නැහැ. හොඳේ නැවුනට කමක් නැහැ. පොඩ්ඩක් මේක පැහැදිලිව පොඩ්ඩක් තේරුම් ගන්න ඕනින්ද මේ ටික කතා කරගෙන යන්න. හරි. නමුත් උවමනා කියන දේවල් සපුරා ගැනීම අනිවාර්ය නැහැ. අනිවාර්ය නැහැ. හරි. ඒ වගේම තමයි මේ පොඩි දෙයක් තියෙනවා කියන්න මේ උවමනා. උවමනා කියලා කියන්නේ ඇත්තට මොනවද? උවමනා කියලා කියන්නේ මිනිසුන්ගේ හිතේ ඇතිවන ආසාවල්. එහෙම නැත්නම් කැමති දේවල්, කැමැත්තවල්. ඕවට තමයි උවමනා කියලා කියන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගෙන මේ කතන්දරයට එමු. හරි. දැන් ගත්තොත් එහෙම ආහාර කියන අවශ්‍යතාවය තියෙනවා. ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න අපි කඩේකට යවුවොත් එහෙම ළමයි පිරිසක්.
ඒ ළමයි පිරිස ගිහිල්ලා මොකද කරන්නේ? දවල්ට ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න. කෙනෙක් බත් කනවා වෙන්න පුළුවන්, පාන් කනවා වෙන්න පුළුවන්, ඉන්දියාප්ප කනවා වෙන්න පුළුවන්, තෝසෙ කනවා වෙන්න පුළුවන්. බලන්නකො. ඒ ආහාර කියන අවශ්‍යතාවය වෙනුවෙන් තමයි හැමෝම කඩේට යන්නේ. අර ආහාර කියන අවශ්‍යතාවය වෙනුවෙන් හැමෝම යන්නේ. නමුත් ඒ කියන ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න විවිධ ස්වරූප. එහෙම නැත්නම් උවමනාවන් එකිනෙකාට වෙනස් නේද? එකිනෙකාට වෙනස්. කෙනෙක් බත් කනවා, පාන් කනවා, රෝල්ස් කනවා, ඉන්දියාප්ප කනවා. එහෙනම් බලන්න හොඳට පොඩ්ඩක් කල්පනා කරගන්න මේ මොනවද මේ තියෙන්නේ? ඌමනා කියලා කියන කතා කරන්නේ මොනවද? මිනිස්සු ආස දේවල්. එකිනෙකා තමන්ගේ කැමති ආස කෑම જાතිය තෝරගෙන කනවා. හරි. එහෙනම් අවශ්‍යතා ඔන්න හරි. හරිනේ එහෙනම් අවශ්‍යතා කියලා කියන්නේ මිනිසාට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල්. ඌමනා කියලා කියන්නේ ඇත්තටම අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ස්වරූප. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ හිතේ ඇතිවන ආසාවල් ටික. හරිද? කැමැති දේවල් ටික. ඕවා තමයි අපි ඌමනා කියලා කියන්නේ. හරි. එහෙනම් ඔන්න පළවෙනි වෙනස්කම ගත්තා. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. ඒ වගේම තමයි ඌමනා සපුරා ගැනීම අනිවාර්ය නෑ. ඒක රෝල්ස් එකක් කන්න බොන්නේ නෑනේ, බත් එකක් කන්න ඕන කියලා නෑනේ, ඉන්දියාප්ප කන්න ඕන කියලා නෑනේ. ආ වෙන මොන හරි කාලේ ජීවත් වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් ඔන්න හරි. මේ අපිට වැදගත් නැතිනම් ඉක්මනට යනවා. හරි. ඊළඟට අවශ්‍යතා. අවශ්‍යතා කියන දේවල් වෙලෙන්දු නිර්මාණය කරපු දේවල්. අපි කෑම කන්නේ, අපි ආහාර ගන්න, අපි හුස්ම ගන්න වාතය, එහෙම නැත්නම් අපි ජලය පාවිච්චි කරන, අපි ඇඳුම් අඳින්නේ ටීවී එකේ ඇඩ් එකක් දාලා කිව්ව නිසාද? වෙලෙන්දෙක් ප්‍රොමෝෂන් එකකින් ප්‍රොමෝට් කරලා කිව්ව නිසාද අපි ඇඳුම් අඳින්නේ? එහෙම නැත්නම් ජලය පානය කරන්නේ, ආහාර ගන්න නැහැ. අවශ්‍යතා කියන දේවල් අපිට ඇත්තටම මිනිස්සු විදිහට ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල්. මේවා වෙවිලා මේ වෙලෙන්දු නිර්මාණය කරපු දේවල් නෙමෙයි. එහෙනම් ඔන්න පළවෙනි එක අපි ගත්තා. මේවා වෙලෙන්දන්ගේ පළවෙනි එකනේ, දෙවෙනි එක වෙලෙන්දන්ගේ නිර්මාණයක් නොවේ. නමුත් බලන්නකෝ ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න නම් කොත්තුමි පැකට් එකක් කන්න කියලා ටීවී එකක් දානවා. ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න මංචි සුපර් ක්‍රීම් කකර් එකක් කන්න කියලා කියනවා. ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න පීස් එකක් කන්න එන්න හවසට කියලා කියනවා. හරිද? එහෙනම් බලන්නකෝ ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න තියෙන උවමනා ටික. හරිද? පීස කන්න එන්න, ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න පීස කන්න එන්න, ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න එන්න කොත්තුමි එකක් කාලා යන්න. එහෙනම් මේ උවමනා කියන දේවල් වෙලෙන්දන් නිර්මාණය කරනවා. වෙලෙන්දන් නිර්මාණය කරනවා. මේ වගේ අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම් රාශියක් තියෙනවා. වෙනස්කම් රාශියක් තියෙනවා. එහෙනම් මේ වෙනස්කම් ගැන මම ලොකුවට කතා කරන්න යන්නේ. අපිට වැදගත් වෙන අදාළ වෙන පොඩි වෙනස්කමක් තියෙනවා. මේ වෙනස්කමෙන් චුට්ටක් කතා කරන්න. මේ බලන්නකෝ අවශ්‍යතා. දැන් අවශ්‍යතා ගත්තට පස්සේ හැමෝටම පොදුයිනේ අවශ්‍යතා. හැමෝටම පොදුයි. අපි පුද්ගලයෝ 10 දෙනෙක් ගත්තොත් එහෙම 10 දිනාටම ආහාර කියන අවශ්‍යතාවය තියෙනවා. ඇඳුම් කියන අවශ්‍යතාවය තියෙනවා. ජලය ඕනේ, වාතය ඕනේ, ආරක්ෂාව ඕනේ, සෞඛ්‍ය තියෙනවා, ප්‍රවාහනය තියෙනවා. මේ කියන අවශ්‍යතා පුද්ගලයෝ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාටම එක හා සමානයි. එක හා සමානයි. ඒ නමුත් උවමනා ගත්තොත් එහෙම ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න කැමති ආකාර ගත්තොත් එහෙම ඒගොල්ලෝ කියන්නේ එක එක්කෙනාට වෙනස් ස්වරූපයේ උත්තර. කෙනෙක් බත් කන්න කැමති වෙනවා පුළුවන්. කෙනෙක් රෝල්ස් එකක් කයි කියන්නේ. ඕන්නේ නැහැ මම තේ එකක් බීලා ඉන්නවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හරිද? මේ විදිහේ අවශ්‍යතා තියෙන්නේ මිනිස්සුන්ට පොදු වෙච්ච ප්‍රමාණයක්. පොදු වෙච්ච ප්‍රමාණයක් සහ ඊටාම පොඩි ප්‍රමාණයක් තියෙන. පොඩි ප්‍රමාණයක්. පොඩි ප්‍රමාණයක් නේ අවශ්‍යතාව තියෙන්නේ. දැන් මම කිව්වා මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාව ගොඩ හරියක්. හරිද? නමුත් උවමනා හෙවත් මිනිස්සුන්ගේ ආසාවල් බලන්නකො මිනිස්සුන්ගේ ආසාවල් එකිනෙකාට හරියට විවිධයි. හරිද? කෙනෙක් අරක කන්න කැමති, මේක කන්න කැමති. දැන් ඇඳුම් කඩේකට ගියට පස්සේ කෙනෙක් අඳින්න කැමති ඇඳුම නෙමෙයි අනිත් එක්කෙනා අඳින්න කැමති. හරිද? හැබැයි හැමෝම ගන්න යන්නේ ඇඳුම්. හැමෝම ගන්න යන්නේ ඇඳුම්. හැබැයි එක එක ස්වරූපයේ ඇඳුම් වර්ග තමයි ගන්න යන්නේ. ඕන අපි උවමනා කියලා කියන්නේ. හරි. එහෙනම් අන්තිම වැදගත්ම උදාහරණය තමයි මේ වෙනස්කම තමයි අවශ්‍යතා සීමිත ප්‍රමාණයක් තියෙන. පොදු වෙච්ච ඉතින් හැමෝටම පොඩි ටිකක් තමයි තියෙන්නේ අවශ්‍යතා. නමුත් උවමනා ගත්තොත් උවමනා කියන්නේ ආසාවල්. මේ පැත්තෙන් හිතන්නකො ආසාවල් කියන දේවල් මිනිසුගේ සීමිත තැනක තියෙන්නේ නැහැ. ආසාවල් ඉතින් ඉපදෙනවා හැම වෙලේම ආසාවල් උත්පාදනය වෙනවා. හරිද? ආසාවල් තියෙන්නේ මිනිසුන්ගේ අසීමිත තැනක. අසීමිත තැනක. එහෙනම් මේක තමයි අපිට වැදගත්ම වෙන ලක්ෂණය. අවශ්‍යතා සීමිතයි, උවමනා අසීමිතයි. හරි. එහෙනම් ඊළඟට මේ කතන්දරය අපි අරගෙන යනවා තව පොඩ්ඩක් ඉස්සරහට. මේ වෙනස්කමත් එක්ක. හරි. දැන් බලන්නකො. දැන් අපි කතා කරපු දේවල් මතකයිද බලන්න. ආර්ථික විද්‍යාව කියන්නේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක්. ඒ වගේම තමයි අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට තමයි අවශ්‍යතා හා උවමනා ඉටු කරගැනීමේ අරමුණෙන් තමයි මිනිස්සු භාණ්ඩ හා සේවා කියලා දෙයක් මේ ආර්ථිකයක බිහි කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි භාණ්ඩ හා සේවා බිහි කරගන්න, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරගන්න අපිට ඕන කරන සම්පත් ඕන කරනවා. හරි. ඊළඟට ඒ වගේම තමයි අවශ්‍යතා තියෙන්නේ සීමිත ප්‍රමාණයක්, උවමනා තියෙන්නේ අසීමිත ප්‍රමාණයක්. හරි. ඒකත් අපි පොඩ්ඩක් ලියාගමුකෝ පැත්තකින්. ඒකත් අපි පොඩ්ඩක් පැත්තකින් ලියාගමු වෙනස්කමක් විදිහට. හරිද? වෙනස්කමක් නෙමෙයි මේ අපේ පොයින්ට් විදිහට එකක් ලියාගමු. ඊළඟ පොයින්ට් එක.
හරි ඊළඟ පොයින්ට් එක විදිහට අපි ගමු අවශ්‍යතා සීමිතයි උවමනා අසීමිතයි. හරි උවමනා අසීමිතයි. හරි. දැන් ඔන්න බලා ගන්න අපි නිර්වචනයක් ගොඩනගා ගන්න උත්සාහ කරන වෙලාවේ මේ ඉන්නේ. මේ බලන්න. ඔන්න දාන දේවල් ටික. මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක් නේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම තමයි අවශ්‍යතා උවමනා තෘප්තිමත් කරන තමයි භාණ්ඩ හා සේවා කියලා දෙයක් බිහි වෙලා තියෙන මේ ආර්ථිකය. ඒ වගේ තමයි භාණ්ඩ හා සේවා බිහි කරගන්න අපිට සම්පත් වුණ කරනවා. ඒ වගේ තමයි අවශ්‍යතා සීමිතයි උවමනා තියෙන මිනිසුන්ගේ අසීමිත ප්‍රමාණය. උවමනා කියලා කියන්නේ මිනිස්සු ආස දේවල්. හරි. එහෙනම් ඔන්න බලන්න ඊළඟට. ඊළඟට අපි ආර්ථික විද්‍යාවේදී ඇත්තටම ගනුදෙනු කරන්නේ. ඇත්තටම ගනුදෙනු කරන්නේ මේ අවශ්‍යතා හා උවමනා කියන සංකල්ප දෙකෙන් උවමනා එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. හරි. අවශ්‍යතා බලන අවශ්‍යතා හැමෝටම පොදුයි හැමෝටම සීමිත ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍යතා මත සමාජයක් ආර්ථිකයක් සංකීර්ණ වෙන්නේ වියවුල් වෙන්නේ නැත. හරිද? හැමෝටම එක හා සමාන අවශ්‍යතා ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි එක විදිහේ අවශ්‍යතා ටිකක් තියෙන්නේ. හරි සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. එහෙනම් මේ ආර්ථිකයක් හරි ව්‍යාකූල වෙන්න සංකීර්ණ වෙන්න හේතුව තමයි මිනිස්සුන්ගේ උවමනා හෙවත් කැමැත්ත. හරි. එහෙනම් පොඩ්ඩක් ඉස්සරහට යනකොට මේවා තේරෙයි වැඩි දුරටත්. එහෙනම් මුලින්ම මම මෙන්න මෙහෙම කතන්දරයක් කියනවා. එහෙනම් අපිට මෙතනින් එහාට මේ අවශ්‍යතාවත් එක්ක ගනුදෙනුවක් නැත. අපිට ගනුදෙනු තියෙන්නේ උවමනාත් එක්ක. එහෙනම් මේ අවශ්‍යතා කියන සංකල්ප ටික මම අයින් කරගන්නවා මෙතනින්. හරි අයින් කරගන්නවා. ඔන්න බලන්න දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මෙච්චරයි. මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක් තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම උවමනා තෘප්තිමත් කරන්න තමයි භාණ්ඩ හා සේවා කියලා දෙයක් මේ ආර්ථිකයේ මිනිස්සු විසින් බිහි කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ කියන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරගන්න බිහි කරගන්න අපිට ඕන කරනවා සම්පත්. නිකන් හැදෙන්නේ සම්පත් ඕනේ. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ උවමනා තියෙන්නේ අසීමිත ප්‍රමාණයක්. ඔන්න අවසානයේ මම ගොඩනගාගත්ත අවසාන නිගමන ටික. හරි. එහෙනම් මේ ටික ඔස්සේ අපි ගොඩනගා ගන්නවා දැන් නිර්වචනයක්. දැන් තියෙන පොඩි හිතන්න දෙයක්. ඔන්න හිතන්න දෙයක් තියෙනවා. ඒ දේත් එක්ක අපි පොඩ්ඩක් ඔන්න දැන් සෙට් වෙන්නයි යන්නේ. හරි. මේ බලන්නකෝ. මිනිස්සුන්ගේ උවමනා තෘප්තිමත් කරගන්න තමයි භාණ්ඩ හා සේවා කියලා දෙයක් මේ ආර්ථිකයේ බිහි වෙලා තියෙන, බිහි කරගෙන තියෙන්නේ. හරි. ඊළඟට මිනිස්සුන්ගේ උවමනා තියෙන්නේ අසීමිත ප්‍රමාණය. ඒ වගේම තමයි මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරගන්න අපිට ඕන කරනවා සම්පත්. ওই ටිකනේ අපි අවසාන වශයෙන් අර ලොකු කතන්දර ගොඩක් කියාගෙන ආවේ. මෙන්න මේ ටික අපිට පොඩ්ඩක් එළියට දාගන්න. හරිද? කටපාඩම් නොකර එළියට දාගන්න තමයි තේරුමක් ඇතුව මේ ටික එළියට දාගන්න තමයි මෙච්චර දැඟලුවේ. හරි. එහෙනම් මේ බලන්න පොඩ්ඩක් හිතන්න. මිනිස්සුන්ගේ උවමනා තෘප්තිමත් කරගන්න නම් භාණ්ඩ හා සේවා තියෙන්නේ. භාණ්ඩ හා සේවා මිනිස්සු බිහි කරගන්නේ, හදාගන්නේ මිනිස්සුන්ගේ උවමනා තෘප්තිමත් කරගන්න නම්. හරි. ඊළඟ දේ මිනිස්සුන්ගේ උවමනා තියෙන්නේ හැබැයි අසීමිත ප්‍රමාණයක්. ඔන්න බලන්න. මිනිස්සුන්ගේ උවමනා අසීමිත ප්‍රමාණයක් තියෙනවා. ඊළඟ පොයින්ට් එක. මිනිස්සුන්ගේ උවමනා තෘප්තිමත් කරගන්න තමයි භාණ්ඩ හා සේවා කියලා දෙයක් මිනිස්සු හදාගන්නේ, ගොඩනගාගෙන තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් මෙන්න මේ දෙක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. මේ දෙක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. මිනිස්සුන්ගේ උවමනා අසීමිත ප්‍රමාණයක්ලු තියෙනවා. ඒ වගේම තමයි මේ උවමනා කියන දේ ඉටු කරගන්නලු භාණ්ඩ හා සේවා කියලා දෙයක් හදාගන්නේ මිනිස්සු. එහෙනම් බලන්න මෙන්න මෙහෙම දෙයක් කල්පනා වෙනව නේද? මිනිස්සුන්ගේ උවමනා අසීමිත ප්‍රමාණයක් තියෙනවා නම් ඒ කියන අසීමිත උවමනා තෘප්තිමත් කරගන්න භාණ්ඩ හා සේවා තියෙන්න ඕන නේද? අසීමිත. නැත්නම් අසීමිතව හදාගන්න, බිහි කරගන්න ඕන නේද? ඔන්න හොඳට බලන්න ඒක තේරුම් ගන්න. මිනිස්සුන්ගේ උවමනා අසීමිත ප්‍රමාණයක් තියෙනවා නම් ඒ කියන අසීමිත උවමනා තෘප්තිමත් කරගන්න ආර්ථිකවල භාණ්ඩ හා සේවාත් අසීමිත ප්‍රමාණයක් තියෙන්න ඕන. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කිසිම ආර්ථිකයක භාණ්ඩ හා සේවා අසීමාන්තිකව නිෂ්පාදනය කරගන්න, බිහි කරගන්න බෑ. එහෙම බෑනේ. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් මේ හැමතැනම අපේ මේ ආර්ථික භාණ්ඩ තියෙන්න ඕනේ. මේ පයට පෑගෙන්න තියෙන්න ඕනේ. හරිද? දැන් අපි ගත්තොත් සෙරප්පු දෙකක්, සපත් දෙකක් ගස් ගල්ලට වැටලා තියෙන්න ඕනේ. එහෙම නෑනේ. අසීමාන්තිකව නැහැ. හරි. එහෙනම් ඔන්න වැඩේ හරි. පොඩි පොයින්ට් එකක් අපි උළුට අල්ලගත්තා. මොකක්ද අල්ලගත්ත දේ? මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. ඒ කියන අසීමිත උවමනා තෘප්තිමත් කරගන්න ආර්ථිකයක භාණ්ඩ හා සේවා තියෙන්නත් ඕනේ අසීමිත ප්‍රමාණයක්. හැබැයි නෑ. ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ තියෙන ප්‍රශ්නය මම මේ දෙක මකලා ලියා ගන්නවා. ප්‍රශ්නය. දැන්ට අපි හඳුනාගත්ත ප්‍රශ්නය. දැන්ට හඳුනාගත්ත ප්‍රශ්නය තමයි මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි.
මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. නමුත් ඒ අසීමිත උවමනා සපුර ගන්න ආර්ථිකවල භාණ්ඩ හා සේවා අසීමිතව නැහැ. භාණ්ඩ හා සේවා අසීමිතව නිෂ්පාදනය කරගන්න බෑ. අසීමිතව භාණ්ඩ හා සේවා අසීමිතව නිෂ්පාදනය කරගත නොහැක. හරි. ඔන්න බලන්න ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඌමනා අසීමාන්තික ප්‍රමාණයක් තිබ්බට ඒ අසීමාන්තික ඌමනා ඉටු කරගන්න කිසිම ආර්ථිකයක භාණ්ඩ හා සේවා අසීමාන්තිකව නිෂ්පාදනය කරගන්න බෑ. අන්න ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. ඊළඟට අපි බලමු ඇයි මෙහෙම ගැටලුවක් තියෙන්නේ? ඇයි මේ මිනිසුන්ගේ අසීමිත ඌමනාවන්ට සරලන විදිහට භාණ්ඩ හා සේවා අසීමිතව හදාගන්න බැරි? හදාගන්න තිබ්බනම් මරුනේ. ඇයි හදාගන්න බැරි? හදාගන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. භාණ්ඩ හා සේවා නිකන් අහසින් වැටෙන්නේ මිනිස්සු විසින් බිහි කරගන්න දෙයක් නේ භාණ්ඩ හා සේවා කියලා කියන්නේ. එහෙනම් මේ බලන්න භාණ්ඩ හා සේවා බිහි කරගන්න මොනවද තියෙන්න ඕනේ? සම්පත් තියෙන්න ඕනේ. සම්පත්. ඔන්න ප්‍රශ්නයට මුල මෙන්න මෙතන. මොකද්ද මුල? මිනිස්සුන්ගේ උවමනා අසීමිතව තියෙනවා. ඒ අසීමිත උවමනා සපුර ගන්න භාණ්ඩ හා සේවා අසීමිතව නිෂ්පාදනය කරගන්න බෑ. අසීමිතව නිෂ්පාදනය කරගන්න බැරි වෙන්න හේතුව තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න සම්පත් තියෙන්නේ ආර්ථිකවල සීමිත ප්‍රමාණයක්. ආර්ථිකවල සීමිත ප්‍රමාණයක් තමයි සම්පත් තියෙන්නේ. ඔන්න දැක්කනේ. ආර්ථිකයේ තියෙන ගැටලුව පුළුල්ව දැන් අපිට තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? මිනිස්සුන්ගේ ඔන්න හොඳට මේක අහගන්න. මිනිස්සුන්ගේ උවමනා සීමිතයි. මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි නම් ඒ කියන අසීමිත උවමනා සපුරන්න ආර්ථිකවල භාණ්ඩ හා සේවා අසීමාන්තිකව නිෂ්පාදනය වෙලා තියෙනවා. එහෙමනේ වෙන්න ඕනදී. නමුත් කිසිම ආර්ථිකයක භාණ්ඩ හා සේවා අසීමාන්තිකව නිෂ්පාදනය වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති වෙන්න හේතුව තමයි ඒ කියන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න සම්පත් තියෙන ආර්ථිකවල ඉතාමත් සීමිත ප්‍රමාණයක්. ආර්ථිකවල සීමිත ප්‍රමාණයක්. එහෙනම් මේ අපි දකින ගැටලුව ඔන්න අපි විස්තරාත්මකව පැහැදිලි කරා. මොකද්ද විස්තරාත්මක පැහැදිලි කිරීම? ඔන්න අහගන්න විස්තරාත්මක පැහැදිලි කිරීම. ආර්ථිකවල මිනිස්සුන්ගේ උවමනාවන් හෙවත් ආසාවන් අසීමාන්තිකව තියෙනවා. ඒ කියන අසීමාන්තික උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා කිසිම ආර්ථිකයක අසීමාන්තිකව නිෂ්පාදනය වෙන්නේ නැත. එහෙම නොවෙන්න හේතුව තමයි භාණ්ඩ හා සේවා අසීමාන්තිකව නිෂ්පාදනය කරගන්න කිසිම ආර්ථිකයක සම්පත් අසීමාන්තිකව නෑ. සම්පත් තියෙන ඉතාමත් සීමිත ප්‍රමාණයක්. ඔන්න පුළුල් පැහැදිලි කිරීමක් කරා. මේ පුළුල් පැහැදිලි කිරීම ඔස්සේ අපි ගමු පොඩි නිගමනයකට ගමුක අවසාන සාරාංශයකට ගමුක මොකද්ද මේ ආර්ථිකවල තියෙන ගැටලුව. ගැටලුව දැන් මම පුළුල්ව කතා කරා. පුළුල්ව කතා කරපු ගැටලුව අවසානයේ සාරාංශගත තැනකට ගමුක. සාරාංශගත ගැටලුව තමයි මෙන්න මේක. ආර්ථිකවල මිනිස්සුන්ගේ උවමනා අසීමිතව තියෙනවා. උවමනා අසීමිතව තියෙනවා. උවමනා අසීමිතව තියෙනවා. නමුත් ඒ අසීමිත උවමනාවන්ට සරිලන භාණ්ඩ හා සේවා හදාගන්න බැරි වෙන්න හේතුව තමයි ආර්ථිකවල භාණ්ඩ හා සේවා හදාගන්න ඕන කර සම්පත් තියෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. මෙන්න ආර්ථිකයක තියෙන ගැටලුව, ආර්ථිකයක තියෙන ප්‍රශ්නය අපි අවසානයේ සාරාංශගත තැනකට ගෙනාවා. හරි. එහෙනම් ඔන්න වැඩේ ඉවරයි. අපි ලොකු තැනකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ආර්ථික ගැටලුවක් තියෙනවා, ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද තියෙන ප්‍රශ්නය? මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. ඒ අසීමිත උවමනා සපුරන්න භාණ්ඩ හා සේවා අසීමිතව නිෂ්පාදනය කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය යොදා ගන්න ඕන සම්පත් තියෙන ආර්ථිකවල ඉතාම සීමිත ප්‍රමාණයක්. අපි විවිධ සංකල්ප කතා කර දැන් මේ කතාව යම් සාරාංශගත තැනකට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මේ තවදුරටත් මම පොඩ්ඩක් සාරාංශයක් විදිහට තව පොඩ්ඩක් මේක කෙටි කරගන්නම්. ඊට කලින් පොඩ්ඩක් මේ ආයෙ පොඩ්ඩක් මතක් කරමුකෝ. ආර්ථිකයක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ පොඩ්ඩක් පුළුල්ව කතා කරොත් එහෙම ආර්ථිකයක තියෙන ප්‍රශ්නය තමයි මිනිස්සුන්ගේ උවමනා අසීමිතව තියෙනවා. ඒ අසීමිත උවමනා සපුර ගන්න භාණ්ඩ හා සේවා අසීමිත ඕන වුණත් කිසිම ආර්ථිකයකට භාණ්ඩ හා සේවා අසීමිතව නිෂ්පාදනය කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ඕන කරන සම්පත් අසීමිතව නොමැති වීම. හරි. එහෙනම් ඔන්න ඒ කියන පුළුල් පැහැදිලි කිරීමකින් කිව්ව ප්‍රශ්නය මට පොඩ්ඩක් කෙටි තැනකින් කියන්න පුළුවන්. සාරාංශගත කිරීමකින් කියන්න පුළුවන්. ආර්ථිකයක මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි, සම්පත් සීමිතයි. හරි. එහෙනම් මම මේ බෝඩ් එකේ තියෙන අනිත් ඒවා ටික පොඩ්ඩක් අයින් කරගෙන මේ සාරාංශගත සරල දේ විතරක් පොඩ්ඩක් තියාගන්න. හරි. මේ බලන්නකෝ. මෙන්න මෙච්චරයි. මිනිස්සුන්ගේ උවමනා
අසීමිතයි. අසීමිතයි. සම්පත් සීමිතයි. හරි. මේ ලිව් එකේ මේ පුළුල් අදහස ඕගොල්ලන්ට තේරෙනවා. ආර්ථිකයක මිනිසුන්ගේ උමනා අසීමිතයි. අසීමිත උමනා සපුර ගන්න භාණ්ඩ හා සේවා සීමිත ඕනේ. නමුත් කිසිම ආර්ථික භාණ්ඩ හා සේවා සීමාන්තිකව නිෂ්පාදනය කරන්න බැරි වෙන හේතුව තමයි ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඕන කරන සම්පත් තියෙන්නේ තාම සීමිත ප්‍රමාණයක්. හරි. එහෙනම් මේ බලන්නකෝ. දැන් පොඩි දෙයක් තියෙනවා. ඉතින් අපිට මොකද කරන්න වෙන්නේ? දැන් ප්‍රශ්නයක් තියෙනවා ආර්ථිකයක ප්‍රශ්නයක් තියෙනවා. උමනා අසීමිතයි, සම්පත් සීමිතයි. ඉතින් අපිට මොකද කරන්නේ? ඉතින් මොනවා කරන්නද? කරන්න තියෙන එකම දෙයයි සීමිත සම්පත්තියෙන් ඉතින් අසීමිත වුණා අපි පුළුවන් විදිහකට සපුරගමු. පුළුවන් විදිහකට සපුරෝකනේ කරන්න වෙන්නේ ඉතින් අවසානයේ. හරිද? සීමිත සම්පත් තුලින් අසීමිත වුණා සපුර ගන්න අපි යමු. ඕක තමයි කරන්න තියෙන්නේ. හරි. එහෙනම් ඒකත් පොඩ්ඩක් මතක තියාගෙන ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන අපි යන්නේ තව පොඩ්ඩක් එහාට මේ කතන්දරේ. හරි. මුලින්ම මම කිව්වා ආර්ථික විද්‍යාව කියන විෂයෙන් කතා කරන්නේ මිනිස්සුන්ගේ හැසිරීම. එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව කියන විෂයෙන් අධ්‍යයනය කරන්නේ මිනිස්සුන්ගේ හැසිරීම. දැන් මම මෙහෙම කියනවා. ආර්ථික විද්‍යාවෙන් අපි යනවද මේ බීලා ඉන්න මිනිස්සු දෙන්නෙක් කියවනවා කෑ ගහනවා. බීලා ඉන්න එහෙම නැත්නම් බීලා ඉන්න මිනිස්සේ කාම පල්ලේ වැරලා ඉන්නවා. ඉතින් මේ වගේ මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව කියන විෂයක් ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු පිරිසක් පොරබදිනවා. එහෙම නැත්නම් මිනිස්සු පිරිසක් ගහමරා ගන්නවා. ඉතින් මේ වගේ හැසිරීම අධ්‍යයනය කරන ආර්ථික විෂයක් ඕන විද්‍යාව කියන විෂයක් ඕන නෑ අවශ්‍යතාවයක් නෑ. අපි මේ ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිසුන්ගේ නිකම්ම නිකන් හැසිරීම අධ්‍යයනය කිරීමක් නොවේ. අපි ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිස්සුන්ගේ මෙන්න මේ බලන්න හොඳට. හොඳට අහගන්න මේක නිෂ්පාදනයේදී ඒ වගේම තමයි නිෂ්පාදනය කරලා විතරක් හරියන්නේ නැහැ. බෙදා හරින්නත් ඕනේ. නිෂ්පාදනයේදී බෙදා හැරීමේදී ඊළඟට බෙදා හැරියට පස්සේ කට්ටිය පරිභෝජනය කරනවා. පරිභෝජනයේදී. හරි. මෙහන්න ඔන්න හොඳට අහගන්න. අපි ආර්ථික විද්‍යාවේ මිනිසුන්ගේ නිකම් හැසිරීම අධ්‍යයනය කරන්නේ නැහැ. අපි අධ්‍යයනය කරන්නේ නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය කියන ආර්ථික කටයුතු වලදී මිනිසුන්ගේ හැසිරීම. එහෙම නැත්නම් නිෂ්පාදන බෙදා හැරීම පරිභෝජනය කියන ආර්ථික කටයුතු වල මිනිස්සු හැසිරෙන ආකාරය තමයි අපි ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනයට ලක් කරන්නේ. හරි. එහෙනම් ඔන්න අපි දැන් දන්න දේවල් දෙකක් තියෙනවා. පළවෙනි කාරණාවත් පොඩ්ඩක් දැන් පුළුල්ල දන්නවා. ඔන්න තව කාරණාවක් තියෙනවා. එහෙනම් බලන්න මොනවද අපි දැන් දන්න දේවල් ටික. දන්නේ මෙන්න මෙච්චරයි. ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිස්සුන්ගේ නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය කියන ආර්ථික කටයුතු වලදී මිනිස්සු හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීමක්. ඒ වගේම ආර්ථිකයක ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. මොකක්ද තියෙන ගැටලුව? උවමනා සීමිතයි, සම්පත් සීමිතයි. හරි. එහෙනම් මේ බලන්න මෙන්න මේ දෙක පාවිච්චි කරලා මේ අපි දන්න දේවල් දෙක පාවිච්චි කරලා දැන් අපි යන්නේ ආර්ථික විද්‍යාවට හැඳින්වීමක් නිර්වචනයක් දෙන්න. ඔන්න දැන් තමයි වැඩේ. මේ බලන්න. ඔන්න මම කලිනුත් කිව්වා උවමනා අසීමිතයි, සම්පත් සීමිතයි. ඉතින් මොකද කරන්න වෙන්නේ? කරන්න දෙයක් නෑ. සීමිත සම්පත් වලින් අසීමිත වුණා සපුරගමු. හරි. එහෙනම් ඔන්න නිර්වචනය කියනවා අහගන්න. සීමිත සම්පත්තිකෙන් අසීමිත වුණා සපුරාලීමට යාමේදී. එහෙමනේ දැන් ඉතින් කරන්න වෙලා තියෙන්නේ. සීමිත සම්පත් තුලින් අසීමිත වුණා සපුරාලීමට යාමේදී නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය කියන ආර්ථික කටයුතු වලදී මිනිස්සු හැසිරෙන ආකාරය අධ්‍යයනය කරන විෂයට අපි කියනවා ආර්ථික විද්‍යාව. ඔන්න මම තව එකපාරක් කියන නිර්වචනය. සීමිත සම්පත් තුලින් අසීමිත වුණා සපුරාලීමට යාමේදී නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය කියන ආර්ථික කටයුතු වලදී මිනිසුන් හැසිරෙන ආකාරය අධ්‍යයනය කරන විෂයට අපි කියනවා ආර්ථික විද්‍යාව. හරි. එහෙනම් මොන බා අපි කටපාඩම් කරන්නේ නැතුව අර ලොකු සංකල්ප ටිකක් කතා කරලා ලොකු ගමනක් ඇවිල්ලා අවසානයේ අපි ආර්ථික විද්‍යා නිර්වචනයක් හැඳින්වීමක් හදාගත්තා. ඉතින් එහෙනම් දැන් අපි ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන පාඩම් කොටසේ නිර්වචනය හදාගත්තා. ඉතින් මේ විදිහට අපි තව දුරටත් මේ සංකල්පවල ඇතුළේ තියෙන දේවල් සමහරලාට ගැටලු වෙයි, සමහරලාට තේරෙන්නේ පොඩි තැන් ඇති. ඉතින් තාම මේ අලුත් හින්දා මේ ප්‍රශ්න වගේක් ඇති. නමුත් අපි මේවා හරියට විධිමත් ඉගෙනගෙන මේ අඩුපාඩු තියෙන දේවල් ඉස්සරහට පොඩ්ඩක් හදාගෙන මේ දැන් අද ඉගෙනගත්ත දේවල් විධිමත්ව ඉගෙනගෙන ඉස්සරහට අපි ගමන් කරමු. හරි.